හොඳයි මේකදී බලමු කොහොමද කාස් වගේ දේවල් ඇඩ් කරගන්නේ. ඒ වගේම මිනිස්සු වගේ දේවල් ඇඩ් කරගන්න සහ ඒ කට්ටියගේ ආතරව මේව හදාගන්නේ කොහොමද කියන එක normally කතා කරමු. එතකොට ඒ කතා කරන්න අපිට ඔබ්ජෙක්ට් එකට ගිහිල්ලා මෙන්න මෙතනින් පුළුවන් peoples වගේ දේවල් ඇඩ් කරගන්න. ඒ වගේම අපිට පුළුවන් මෙතනින් ගිහිල්ලා transport යටතේ vehicle ඇඩ් කරගන්න. ඉස්ලාම vehicle එක ඇඩ් කරගන්නවා. vehicle ඇඩ් කරගත්තට පස්සේ මෙතන තියෙනවා vehicle ගොඩක් જાති තියෙනවා. අපිට කැමති එකක් ඇඩ් කරගන්න පුළුවන්. මම දැන් මෙන්න මේ කායක තෝරගන්නම්. එතකොට මේ කායක මෙතෙන් වැටුණා. ඒ වගේම මට මේක වෙනස් තැනක් කරගන්න ඕන නම් move object කියලා මේකට මෙන්න මේ විදිහට move කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ rotate අපිට හදා ගන්න ඕන නම් rotate එක අපිට හදා ගන්නත් පුළුවන් අපිට අවශ්‍ය විදිහට. ඒ වගේම තමයි මේකේ අපි ඉස්සලා කතා කරා scale කරගන්න වැඩ ටික කරගන්නත් පුළුවන් මේකෙන්. මෙතනින් වලට පේනවා scale වැඩි කරගන්න අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. එකට එක දුන්නාට පස්සේ සාමාන්‍ය ගානට කායක තියෙනවා. හරි. ඒ වගේම තමයි කායක properties මෙතනින් කියලා වෙනස් කරගන්න පුළුවන්. එතකොට ඒක වෙනස් කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි කායකේ lights on-ලා තියනවද off වෙලා තියනවද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලා දැන් මේක තාවට පේනවා කායක light off the on the කියලා මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. හරි. show driver on කරන්න පුළුවන් off කරන්න පුළුවන්. හරි. ඒ ටික බලන්න ඔයාලා. එතකොට ওই විදිහට තමයි කායකක් වගේ ඇඩ් කරගන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මිනිහෙක් ඇඩ් කරගද්දී අපිට පුළුවන් peoples and animal එකට යන්න. ඒකට ගිහලා අපිට පුළුවන් මිනිහෙක් ඇඩ් කරගන්න. ඒතකොට මම ඔයාලට කිව්වා wolf කියලා තියෙන මිනිහෙක් ඇඩ් කරගත්තොත් එහෙම අපිට පුළුවන් මේ මිනිස්සයා ඇවිදගෙන යනවා දෙන්න. ඔය මෙතනින් තියාගෙන මේක චුට්ටක් zoom කරගමු. අපි shift එක ඔබනවා. මම zoom කරගන්න. හරි. එතන මේ මිනිස්සයා මෙහාට යනවා තියෙන්නේ. මට මේක අර පැත්තට හරව ගන්න ඕනේ. මම rotate කියලා මෙන්න මේ විදිහට හරව ගන්නවා මේ පැත්තට යන විදිහට. හරි. ඔය විදිහට තමයි අපිට පුළුවන් වෙන්නේ මිනිස්සු සහ කාස් වගේ දේවල් ඇඩ් කරගන්න. ඒ වගේම තමයි තව දෙයක් ඇඩ් කරගන්න මට ඕනේ මෙතෙන්ද ඇඩ් කරගන්න පොඩි ලයිට් එකක් මේ පාර දිගට. හරි. ලයිට් ඇඩ් කරගන්න ඔයාලට outdoor සහ indoor දෙකේම ලයිට්ස් තියෙනවා. එතකොට indoor එකේ සාමාන්‍යයෙන් තියෙන ඇතුළත පාවිච්චි කරන ලයිට් outdoor එකේ එළියට පාවිච්චි කරන ලයිට් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකට යන්න පුළුවන් අපිට. මේකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ලයිටින් කියලා තියෙනවා. ඉතින් එතනින් ලයිට් කීපයක් තියෙනවා. ඔයාලට කැමති ලයිට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් මේක තෝරගන්න. ඊට පස්සේ අපිට තැනකින් තියාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙන්න මේක පාවිච්චි කරලා මාස් එක පාවිච්චි කරලා ඔයාලට ලයිට් තියෙන්න ඕනේ පාත් එක දෙන්න පුළුවන්. පාත් එක දුන්නාට පස්සේ ලයිට් ටික ඇඩ් කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. මේක ඊට පස්සේ ලයිට් ප්‍රමාණය වැඩි කරගන්න අඩු කරගන්න ඒ වගේ දේවල් අපිට කරගන්න පුළුවන්කම තියෙනවා. ඩිරෙක්ෂන් එකත් අපිට කැමති විදිහට හරව ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට තියන්න. ඒ වගේම අමතර ලයිට් ඕන නම් ඒකත් අපිට මේකෙන් දෙන්න පුළුවන්කම තියෙනවා. අපිට නම් වැඩේ හරිය දානවා. එතකොට ලයිට් ටික මෙතන ඇඩ් වෙලා තියෙනවා. හරි. ඔය විදිහට තමයි ලයිට් ඇඩ් කරගන්න. ඊට පස්සේ කාර්ස් හෝ මිනිස්සු ඇඩ් කරගන්නේ අපිට ඇතුළට යන්න ඕනේ එකේ. එතකොට මෙතනින් ඔයාලට පේනවා මේ ඇඩ් කරලා තියෙන්නේ අපි සාමාන්‍යයෙන් Revit එකෙන් ඇඳගත්ති පාවිච්චි කරපු ඔබ්ජෙක්ට් එක තමයි මේ අපිට පේන්නේ. හරිද? මේකට ඔයාලා වෙනම ඔබ්ජෙක්ට් එකක් ඇඩ් කරගත්තොත් මම දැන් මෙතෙන්ට ගිහිල්ලා ඔබ්ජෙක්ට් එකක් ඇඩ් කරන්න දෙන්නම්. එතකොට මෙතන ඔබ්ජෙක්ට් එකක් මම ඇඩ් කරගන්නම් ෆර්නිචර් ටිකක්. එතකොට මේක ඇඩ් කරද්දී ඔයාලට තව දෙයක් කරන්න පුළුවන්. දැන් අපි මෙන්න මෙතන ලේයර්ස් ගැන මම කියලා දෙන්නම්. layers දැන් මෙතන එකේ තමයි අපි ඉන්නේ. මම layers එක මෙන්න මෙතනින් ගිහිල්ලා ඇහැක් වගේ තියෙනවා. මේක ක්ලික් කරාට පස්සේ ලේ එක ඕක කරනවා. දැන් ඔයාලට පේනවා අපේ ලේ එක නැති වුණා. ඒ කියන්නේ අපේ ගෙදර දැන් පේන්නේ නැහැ. ලේ එක ඔන් කරගන්නවා. එතකොට අපිට ආයෙ ගෙදර පේනවා. ඒ වගේම තමයි මේ හැම දැන් අපි ඇඩ් කරපු කායක ලයිට් ඒ හැම දෙයක්ම වැටුනේ මෙන්න මේ layer 1 එකට. හරි. හැබැයි අපිට ෆර්නිචර්ස් දැන් හිතන්න ඔයාලට ඕපන් එකක් කරාට පස්සේ ෆර්නිචර්ස් විතරක් ඔයාලට ඕෆ් කරලා ඉවරලා කස්ටමර් කෙනෙක්ට හරි කාටවත් දෙන්න ඕනේ ප්‍රොජෙක්ට් එක. එතකොට මේ ෆර්නිචර්ස් ටික විතරක් ඕෆ් කරලා දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි අපිට ලේයර්ස් අනුව හදා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් ගියාට පස්සේ ඔයාලට ලේයර්ස් ඇඩ් කර ගන්න මේකට පුළුවන්. ඒ වගේම මෙතනින් අපිට පුළුවන් කරන්ට් ලේයර් එක විදිහට මෙන්න මේ ලේයර් එක ඔන් කරගන්න. දැන් අපි ලේයර් 2 එකේ තමයි ඉන්නේ. ඒ වගේම තමයි මේ ලේයර් එකේ අපිට පුළුවන් නමත් ඕන වෙනස් කරන්න. අපිට පුළුවන් ඕන ෆර්නිචර් කියලා දෙන්න. ෆර්නිචර් කියලා දෙන්න. ඊට පස්සේ ඒක සේව් කරගන්න පුළුවන්. හරි වෙන තැනක ක්ලික් කරේ ගමන් ඒක සේව් වෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඒ නම තමයි මෙතෙන්ට වැටලා තියෙන්නේ. ඉතින් මේකේ මේ කරන්ට් ලේයර් එක විදිහට තියෙද්දි එතකොට දැන් ඔයාලට පේනවා මේ ලේයර් 2 එක තමයි දැන් අපි ඉන්නේ.
මෙතන අපි ගිහලා ෆර්නිචර් මොනවා හරි ඇඩ් කරොත් එහෙම අපි ගිහිල්ලා මෙන්න මේ ෆර්නිචර් එක ගමු. මේක මම මෙන්න මෙතන ඇඩ් කරා. හරි. මේක මම මෙතන ඇඩ් කරා. ඊට පස්සේ අපි තව එකක් ගමු. මේක මම මෙන්න මෙතන ඇඩ් කරා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් අවශ්‍ය නම් මේකේ ටූල් එක විතරක් ඔෆ් කරගන්න. හරි. එතකොට ඔයාලට පේනවා අර ටික දැන් අපිට නැති වෙලා යනවා. මොකද මේක තියෙන්නේ ලේයර් ටූල් එකේ. අපි ලේයර්ස් දෙකම ඔන් කරලා තියෙදි විතරයි අපිට මේ දෙක පේන්නේ. හරි. ඒ විදිහට අපිට පුළුවන් ලේයර් අනුව මේක හොයාගත්තොත් එහෙම ඩ්‍රෝවින් එකේ වැඩ කටයුතු ඉක්මනට කරගන්නත් අවශ්‍ය ලේයර්ස් කියන අවශ්‍ය දේවල් විතරක් ඔයාලට පේන විදිහට ඩ්‍රෝවින් එක හදා ගන්නත් ඔයාලට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ තමයි මම මෙතන මිනිහෙක් උත්සාහ ගන්නවා. තව දෙයක් කියන්න. මම මෙන්න මේ විදිහට මිනිහෙක් මෙතන දානවා. ඒ වගේම තමයි ඔයාලට අවශ්‍ය නම් මේ විදිහට දාගත්තු ඔබ්ජෙක්ට් වලින් ඔබ්ජෙක්ට් කීපයක් එකවර එහාට මෙහාට කරගන්න හෝ ඒකේ ස්කේලනස් කරගන්න, රොටේට් කරගන්න, ඒ වගේ මොකද හරි අවශ්‍ය නම් ඔයාලට පුළුවන් ඔබ්ජෙක්ට් දෙකක් එකවර සිලෙක්ට් කරලා මේ වැඩේ කරගන්න. ඒකට පුළුවන් ඔයාලා දැන් ඉන්නවනේ ප්ලේස් මොඩ් එකේ ඉන්නේ. අපි යන්න ඕනේ ඒකට මූව් මොඩ් එකට. මූව් මොඩ් එකට ගිහිල්ලා අපිට ඒතකොට මේ හැම එකටම මේක සිලෙක්ට් කරන්න පුළුවන් අයිකන් එක වැටෙනවා මෙතන. ඉතින් අපි එකක් සිලෙක්ට් කරගෙන ඊට පස්සේ අපිට කරන්න තියෙන කන්ට්‍රෝල් එක ඔබාගෙන අනිත් එක සිලෙක්ට් කරගන්න. එතකොට අපිට අවශ්‍ය නම් මේ දෙකම අපිට එහාට මෙහාට මූවමන්ට් කරන්න පුළුවන්. අපි එකක් අල්ලගෙන එහාට මෙහාට කරොත් මේ දෙකම එහාට මෙහාට යනවා. එතකොට මේ දෙක අතර තියෙන දුර වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපිට පුළුවන් මෙන්න මෙතනින් ගිහිල්ලා create group කරන්න. ඒ කියන්නේ අපි මේක group එකක් විදිහට හදාගන්න. දැන් ඔයාලට පේනවා මේක ලොකු box එකක් වුණා. මේ දෙකක් තිබ්බ box දෙක එක box එකක් වුණා. දැන් අපිට පුළුවන් මේ දෙක එහාට මෙහාට කරන්න. හරි. මේක හැමදේම කරන්න පුළුවන්. rotate ගත්තත් පුළුවන්, rotate කරන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඔය විදිහට අපිට පුළුවන් object දෙකක් හෝ කීපයක් group කරන්න. ඒ වගේම ඒ group එක හදාගත්ත එක මෙන්න මෙතනින් පුළුවන් අපිට edit group යන්න පුළුවන්. ඒ වගේම group එක add කරන්න පුළුවන්. මෙතනින් අපිට ungroup දෙන්න පුළුවන්. හරි. එතකොට දැන් group එක අයින් වෙලා ගියා. හරි. ඕකත් හොඳට මතක තියාගන්න. ඕකත් අපිට ටෝවින් එක අදිද්දි ඉක්මනට වැඩ කටයුතු කරගන්න ලේසි. හරි. ඊට පස්සේ තව දෙයක් කියලා දෙන්න ඕනේ. ඔබ්ජෙක්ට් වල අපි place mode එකට යනවා. ඔබ්ජෙක්ට් වල ඔයාලට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. මේ හැම එකෙම චූටි තරුවක් තියෙනවා. මේකෙන් කියන්නේ අපි සාමාන්‍යයෙන් නිතරම පාවිච්චි කරන ඒවා ටිකක් අපිට ෆේවරිට් විදිහට තියාගන්න පුළුවන්. ඒ කියන්නේ මම හිතන්නේ මේ පුටුව අපි පාවිච්චි කරන හැමතිස්සම කියලා මේ ඡායාවක. ඉතින් ඒකට පුළුවන් මට මෙන්න මෙතන තරුවක් දෙන්න. හරි. තරුවක් දුන්න ගමන් ඔයාලට මෙන්න මෙතන ෆේවරිට් කියලා වෙන මේ එකක් ඕපන් වෙනවා පේනවා ඇති. මම මේ පුටුවත් පාවිච්චි කරන හිතන ගොඩක් වෙලාවට මම මේකත් එක්ක. ඊට පස්සේ මම මේකට යනවා. මේකට ගියාම මම මේක පාවිච්චි කරන හැමතිස්සම මම මේකත් යනවා. ඊළඟ අපි යනවා ෆේවරිට් එකට. ඒතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි වැඩිපුර පාවිච්චි කරන්න කැමති ඒවා ටික විතරක් අපිට වෙන් කරලා ගන්න පුළුවන්. එතකොටත් අපේ ස්පීඩ් එක අපිට හදා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් නිතරම පාවිච්චි කරන ඒවා ටික විතරක් ෆේවරිට් එකට දාගන්න ලයිබ්‍රරි එකේ. හරි.